YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ජපානයේ Golden Week එක තිබුණානේ. ඉතින් අපිත් හිතුවා Golden Week එකට අපි යාළුවෝ කට්ටියක් එකතු වෙලා කොහේ හරි ඇවිදින්න යන්න කියලා. ඉතින් අපි ඒකට තෝරගත්තේ චිබාවල තියෙන කමෝගාවා සී වර්ල්ඩ් එක බලන්න තමයි අපි ගියේ. අපි යද්දිත් ටිකක් පරක්කු වෙලා තමයි ගියේ. මොකද හයිවේ එකෙත් ලොකු ට්‍රැෆික් එකකට අහු වුණා. ඉතින් ටක් ගාලා අපි කට්ටිය ගියා අපිට ටිකට් අරගන්න. ඔන්න දැන් අපි ඇතුළට ආවා. ඉතින් බලන්නකො ඔන්න පටන් ගැන්මත් එක්කම කොච්චර ලස්සනද මේ දසුන් කියලා. ඔයාලත් හිතලා බලන්නකො මේක ළඟට කොච්චර ලස්සනද කියලා කියනවා නම් මේ දිහා බලාගෙන ඉද්දි ඇත්තටම මේක නම් හිත නිවෙන භාවනාවක් වගේමයි. ඉතින් මම මෙතනදි කොච්චර මේවා බැලුවත් ගෙදර ඇවිල්ලත් ෆෝන් එකෙනුත් මම මේ දේවල් නිතරම බලනවා. ඒ තරමට මට නම් මේවා එපා වෙන්නේ නැති තරම්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් තමයි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක අවසාන වෙනකම්ම එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔයාගෙත් අනිවාර්යයෙන්ම මේක ආසම වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. මේ තියෙන්නේ අපි මුලින්ම බලන්න ගියපු ෂෝ එක. ඉතින් Golden Week එක නිසා සෙනග නම් ගොඩාරියක් හිටියා. ඉතින් ඒ වුණත් අපිට මෙතනදී නම් ඉඳගෙන බලන්න chance එකක් ලැබුණා. ඉතින් Golden Week නිසා නෙවෙයිලු මෙතන හැමදාමත් මේ වගේ ගොඩාරියක් සෙනග ඉන්නවලු. ඉතින් මේ ෂෝ එකත් මම මෙතනදී ආසම කරපු එකක්. ඉතින් ජපානයේ ඉන්න කෙනෙකුට නම් මේක හොඳින් තේරෙයි මොකක්ද මේ ෂෝ එකේදී මේගොල්ලෝ කියන්නේ කරන්නේ කියලා. නමුත් ලංකාවේ ඉන්න කෙනෙකුට පොඩ්ඩක් නොතේරෙන්න පුළුවන්. ඒ නිසා මම පොඩිවට මෙතනදී ෂෝ එකේදී මොකක්ද වෙන්නේ කියලා ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඉතින් මෙතනදී මේ ෂෝ එක පෙන්වන්නේ අම්මයි තාත්තයි පුතයි කියන තුන්දෙනා. ඉතින් බලන්නක මේ තුන්දෙනාගේ වැඩ කොහොමද කියලා. මේක තමයි මෙතනදී මම ආසම කරපු එක. ඉතින් බලන්නකෝ එයාට බෝලේ පාස් කරපු ගමන් එයා ලස්සනට බැලන්ස් කරගෙන මේ තුන්දෙනා බෝලේ පාස් කරන ලස්සන.
ඔන්න දැන් අම්මගේ තාත්තගේ තරඟයක් තියන්න තමයි යන්නේ. ඉස්සරලම පීනලා එන කෙනා කවුද කියලා බලන්න. ඉතින් ඉස්සෙල්ලම පීනලා එන්නේ අම්මා. ඉතින් අම්මා සතුටු වෙවි ලස්සනට නට වගේ යනවා. ඊට පස්සේ තාත්තා එයා පෙරදුන දුකෙන් යන විදිහ තමයි ඒ පෙන්වන්නේ. ඔන්න ඒක බලලා ඉවර වෙලා අපි ඊළඟට ගියා ඩොල්ෆින්ලගේ ෂෝ එක තියෙන තැනට. ඉතින් දැන් අපි මේ බලන්න හදන්නේ ඩොල්ෆින්ලගේ ෂෝ එක. ඉතින් ඔයාලා දිගටම බලාගෙන ඉන්නකෝ මෙයාලගේ වැඩ කොහොමද කියලා. ඔන්න දැන් තමයි මේ වීඩියෝ එකේ ලස්සන කොටසට ඇවිල්ලා ඉන්නේ. ඉතින් හැම දෙයකදීම අවසානයේදී හොඳම දේ දෙන්නේ. ඉතින් අපිත් හිතුවා අපේ මේ වීඩියෝ එකේ අන්තිමටම මේ ලස්සන කොටස ඔයාලට දෙන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී නම් අපිට ඉඳගෙන බලන්න chance එකක් ලැබුණේ නැහැ. සෙනග මාරම ගොඩක් හිටියා. ඉතින් හැබැයි අන්තිමටම හිතුණා ඉඳගෙන බලපු නැති එක නම් හොඳයි කියලා. කොච්චර වෙලා හිටගෙන හිටියාද කියනවා නම් ෂෝ එක පටන් ගන්න කලිනුත් පැය එකමාරක් විතර හිටගෙන ඉඳලා ෂෝ එක ඉවර වෙනකලුත් හිටගෙන තමයි බැලුවේ. ඉතින් කොච්චර අමාරුවෙන් වුණත් ඒ හිටපු කාලේ ෂෝ එක බලලා ඉවරනාට පස්සේ අනේ
වෙලාවට අපි හිටගෙන හරි බැලුවේ කියලා හිතුණා. ඉතින් ඔයාත් ජපානයේ ඉන්න කෙනෙක් නම් මෙතනට ගිහිල්ලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. ඇත්තටම මාරම ලස්සන තැනක්. ඉතින් අපි දැන් වැඩි කතා නැතුව අපේ මේ වීඩියෝ එකේ අන්තිම කොටස බලන්න යමු. මේ පේනවනේ. ඉතින් අය 2-3කට කලින් ඉඳන් මෙතන සීට් අල්ලගෙන ඉඳගෙන හිටියා ෂෝ එක පටන් ගන්නකම්. ඉතින් මේ කට්ටියට අන්තිමට ගෙදර යන්න උනේ හොඳටම නාගෙන. ඉතින් අපි වෙලාවට තමයි එතන හිටගෙන බැලුවේ. ඒ නිසා අපි වතුරෙන් බේරුණා.
තියෙනවා. ඉතින් මේ ලස්සන වීඩියෝ එක බලන්න මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට ගොඩාරියක් ස්තුතියි. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාට සුබ දවසක්. ඉතින් එන්නම්. බයි බයි.